අයිබෝන් පුතේ. ඉතින් අපි මේ වීඩියෝ සීරීස් එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා භාගයක් කියන්නේ මොකද්ද? භාග වර්ග මොනවද තියෙන්නේ? ඒ වගේම භාග එකතු කිරීම, අඩු කිරීම, ඉනතුරු අපිට පුළුවන් ಗುಣ කිරීම, බෙදීම සහ අවසානයේදී භාග වලින් එන සාමාන්‍ය පෙළ විභාග ගැටලු දක්වා අපිට මේ වීඩියෝ සීරීස් එක හරහා අධ්‍යයනය කරගන්න පුළුවන් වෙයි. ඉතින් මම පැහැදිලිව එකින් එක කියලා දෙනවා. රැඳී ඉන්න සම්පූර්ණ වීඩියෝ සීරීස් එක බලලා ඔයාලට පුළුවන් මේකෙන් ප්‍රයෝජනයක් ගන්න. ඉතින් පුතේ පටන් ගමු. භාග. භාගයක් කියන්නේ මොකද්ද? අපිට හොඳටම අත්දැකීම් තියෙන පොඩි කාලේ ඉඳන්ම පුතා භාග කියන්නේ මොකද්ද කියන එක. නේද? අපිට ගෙදර ඉඳන් අම්මා බඩු ගේන්න කියද්දි, කඩේට ගිහලා බඩුවක් ගන්න කියද්දි නේ. කියනවා නේද? හාල් කිලෝ එකමාරක් ගේන්න, පොල් තෙල් භාගයක් ගේන්න, නැත්නම් තාත්තා මොනවා හරි ගෙදරට ගෙනහම චොකලට් එකෙන් භාගයක් මට දෙන්න. නේ? එහෙම කියනවා නේද අපි? කාලක් මට දෙන්න. ඉතින් අන්න ඒ කියන්නේ අපිට භාවිතාවේ තිබිලා තියෙනවා පොඩි කාලේ ඉඳන්ම භාගයක් කියන්නේ මොකද්ද කියන එක. ඉතින් අපි ඒක සිද්ධාන්ත මේ වශයෙන් අපි අද ඉඳන් ඉගෙන ගමු. මොකද්ද භාග? ඒක අදාළ කරගන්න කොහොමද දෛනික ජීවිතයේ ගැටලු වලදී කියන එක. right? මම සරල මෙන්න මෙහෙම ගන්නම් පොඩි රූපයක් එක්ක. මෙන්න මේ වෘත්තය. අපි දන්නා මේක වෘත්තය. එහෙම නැත්නම් රවුමක්. මෙන්න මේ කොටස, මෙන්න මේ වස්තුව මම සමාන කොටස් තුනකට බෙදනවා පුතේ. මොකද්ද වචනය? සමාන කොටස් තුනකට බෙදනවා. right? ඉංග්‍රීසි මාධ්‍ය ළමයි ඉන්නවා නම් මම term words ටික විතරක් මතක් කරගෙන යන්නම්. right? සමාන කොටස්. right? එතකොට මෙන්න මේ සමාන කොටස් තුනෙන් පුතා මම ගන්නවා එක කොටසක්. පැහැදිලි? මෙන්න මේ සමාන කොටස් තුනෙන් මම ගන්නවා එක කොටසක්. මෙන්න මේ සමාන කොටස් තුන වචනේ මොකක්ද? සමාන කොටස්. right? එතකොට මෙන්න මේ සමාන කොටස් තුන මම මෙතන ලියනවා. කොටස් කීයක් තිබුණාද? සමාන කොටස් තුනක් තිබුණා. ඉතින් අන්න ඒ තුනෙන් මම පාට කරලා තියෙනවා පුතා එක කොටසක්. පැහැදිලිද? එතකොට මෙන්න මේ සමාන කොටස් තුනක් මම බෙදාගත්තා මේ වස්තුව. නැත්නම් මේ ඔබ්ජෙක්ට් එක සමාන කොටස් equal portions වලට බෙදාගත්තා. අන්න ඒ බෙදාගත්ත කොටස් තුනෙන් මම එකක් ගත්තා. ඔන්න පුතේ භාගයක් තියෙනවා. එහෙනම් මේ කියවන්නේ කොහොමද? 3න් 1. පැහැදිලි? 3න් 1 කියලා අපි මේක කියවනවා. එහෙනම් පුතේ මේ බලන්න සංඛ්‍යා දෙකක් අපි මෙතන යොදාගෙන තියෙනවා. මොකක්ද මේ සංඛ්‍යා දෙක? සමාන කොටස් කීයක් තියෙනවද කියන එක අපි මෙතන නිරූපණය කරා. ඒ වගේම ඒකෙන් අපි ලබාගත් කොටස නේද? අපි ලබාගත්තේ කොපමණ කොටස් සංඛ්‍යාවක්ද කියන එක මෙතන නිරූපණය කරා. ඉතින් මෙන්න මෙහෙමයි පුතේ භාගයක් නිරූපණය කරන සරලම විදිහ. ඉතින් මෙන්න භාගයේ තියෙන මෙන්න මේ සංඛ්‍යා දෙකට අපි නම් දෙකක් යොදලා තියෙනවා. මොකද්ද ඒ? මෙන්න මෙයාට අපි කියනවා හරය. right? හරය කියලා මෙයාට කියනවා. ඉංග්‍රීසි වලින් ගත්තොත් denominator කියලා අපි කියනවා. right? හරය. එතකොට මෙයාට මොකද්ද කියන්නේ අපි? දැන් මෙයා මෙහෙම ගන්නවා. මෙයාට මොකද්ද කියන්නේ? මෙයාට කියනවා අපි ලවය. නැත්නම් අපි කියනවා නියුමරේටර් කියලා. සරලයි පුතේ. එහෙනම් ඔයාලට ඉංග්‍රීසි මාධ්‍ය ළමෙක් නම් මේක මතක තියාගන්න පුළුවන් D. D කියන්නේ down කියන වචනේ මතක තියාගන්න පුළුවන් කෙටියෙන්. ඒ වගේම අපි සිංහල මාධ්‍යයෙන් නම් අපි හරක අපිට ළමයා කියන එක අන්න ඒ terms ටික යොදාගෙන අපි මතක තියාගන්නවා. හරය කියන්නේ පහලින් එන එක කියන ඉරෙන් පහල, ලවය කියන්නේ ඉරෙන් උඩ එන එක කියන. ඉතින් මෙන්න මෙහෙමයි පුතේ භාගයක් අපි සරලම ආකාරයකින් නිරූපණය කරන්නේ. right? ඊළඟට අපි දැනගන්න ඕන භාග වර්ග කිහිපයක් තියෙනවා පුතා. අපිට ඉගෙන ගන්න භාග වර්ග කිහිපයක් තියෙනවා. මොනවද ඒ භාග වර්ග? right? මම ඊට කලින් මෙන්න මෙහෙම උදාහරණයක් ගන්නවා. හරි? එතකොට මෙන්න මෙයා ගත්තොත් එහෙම මම කිව්වා කියවන්නේ කොහොමද? 3න් 1. 3න් 1. එහෙම නැත්නම් ඉංග්‍රීසි මාධ්‍යයෙන් අපි 1/3 කියලා කියවන්න පුළුවන්. නැත්නම් 1/3 කියන්න පුළුවන්. 1/3 කියන්න පුළුවන්. අන්න එහෙම ආකාර කිහිපයක් තියෙනවා. ඉතින් ඔබට පහසු ආකාරයකින් ඔයා කියව ගන්න. right? ඒක 3න් 1. ඒ වගේම විශේෂ භාග කිහිපයක් තියෙනවා. ඒ එකක් තමයි මෙන්න මෙයා. මෙයා අපි කියවන්න පුළුවන් 2න් 1.
නේ දෙකෙන් එක. නමුත් මෙයාට විශේෂ ටර්ම් එකක් ඉංග්‍රීසි වලින් කියනවා. මොකද්ද කියන්නේ අපි? මෙයාට කියනවා half. නේ හරි අඩක්. හරි අඩක් කියන එක තමයි මෙතනින් අදහස් වෙන්නේ. භාගය. ඒ වගේම මෙයාට මොකද්ද කියන්නේ පුතා? මෙයාට මොකද්ද කියන්නේ? මෙයාට කියනවා quarter කියලා නේ. quarter. එහෙම නැත්නම් අපි කියනවා කාලක් කියලා එකට. කාලක්. මේක අඩක්. right? හතරෙන් එකක්. නැත්නම් මේක අපි ඉංග්‍රීසි වලින් කියනවා 1/4. මේකට කියනවා 1/2. නේ? පැහැදිලි? අන්න එහෙම අපිට කියව ගන්න පුළුවන් භාගයක් කියවන ආකාරය. right? සරලම පැහැදිලි කිරීමක් මම කරේ පුතා. මම හිතනවා මේක ඔයාලට තේරෙන්නට ඇති කියලා. right. ඊළඟට පුතේ මෙන්න මේ භාග වර්ග කිහිපය පොඩ්ඩක් අපි බලමු. පළවෙනි එක තමයි ඒකක භාග. නැත්නම් අපි ඒකට කියනවා unit fractions. unit fractions. මොනවද ඒ ඒකක භාග කියන්නේ? නැත්නම් unit fractions කියන්නේ මොනවද? right? ඒ කියන්නේ ඒකක භාග කියලා කියන්නේ සමාන කොටස් කිහිපයකට බෙදලා එතනින් එක් කොටසක් පමණක් ලබා ගන්නවා නම් එහෙම නැත්නම් අපි කියන ලවය නැත්නම් නියුමරේටර් එකක් වෙන අවස්ථාව. අන්න එයාලට අපි කියනවා ඒකක භාග කියලා. උදාහරණ ගොඩක් ගන්න පුළුවන්. මම කලිනුත් පෙන්නුවා. දෙකෙන් එක ලවය එකයි. numerator is 1 here. තව ගන්න පුළුවන් අපිට 3න් එකයි. right? 10න් එකයි. එහෙම ඕන තරම් උදාහරණ අපිට ගන්න පුළුවන්. 5න් එක, 100න් එක, 20න් එක ඕන තරම් උදාහරණ අපිට ගන්න පුළුවන් ඒකක භාග සඳහා. පැහැදිලි ඇති. right? ඊළඟට නියම භාග. right? අපි ඒකට කියනවා proper fractions. මොනවද මේ proper fractions කියන්නේ? right? proper fractions කියන්නේ මොකද්ද? මම උදාහරණ මෙහෙම ගන්නම්කෝ. සාමාන්‍යයෙන් පුතා අපි හිතමු චොකලට් එකක් තියෙනවා. right? චොකලට් එකක් ගත්තොත් එහෙනම් මේක අපි හිතමු අර පොඩි පොඩි කෑලි වලට කඩලා තියෙන්නේ. ඒ වගේ කොටස් අපි හිතමු 10ක් විතර තියෙනවා කියලා. right? දැන් බලන්න මේ කොටස් 10ක් තියෙනකොට පුතා අපිට එතන උපරිම ගන්න පුළුවන් මේ කොටස් 10න් උපරිම 10යි. පැහැදිලිද? කොටස් කීයක් ගන්න පුළුවන්ද? 10ක් තියෙනවනේ උපරිම ගන්න පුළුවන් ඒකෙන් 10යි. නමුත් අන්න ඒ අවස්ථාව ගත්තොත් එහෙම උපරිම දැන් තියෙනවා සමාන කොටස් 10ක්. ඒ කොටස් 10න් 10ම ගත්තොත් අපි මොකද්ද කියන්නේ? 10න් 10ම ගත්තොත් එහෙනම් අපි කියන එයා සම්පූර්ණ චොකලට් එකම කෑවා. නේ? හෝල් චොකලට් එක. right? සම්පූර්ණ චොකලට් එකම එයා කෑවා කියලා අපි කියනවා නේද? ඔව්. එහෙනම් මෙන්න මේ මෙහෙම සමාන කොටස් කිහිපයක් තියෙනවා. ඒකෙන් සම්පූර්ණ අගයම ගන්නවා නම් අපි යාට කියනවා සම්පූර්ණ එකක්. සම්පූර්ණ චොකලට් එකම කෑවා කියලා කියනවා. නමුත් මේක ඇවිල්ලා මොකද්ද? මේක විශේෂ අවස්ථාවක් නේ. right? ඒ කියන්නේ ඔයාලට කෙටියෙන් ගන්න පුළුවන් හරය සහ ලවය සමාන වුණොත් භාගයක හරය සහ ලවය සමාන වුණොත් එහෙම මොකද වෙන්නේ? එයා සම්පූර්ණ එකක් වෙනවා. පැහැදිලි? නමුත් හරයට වඩා ලවය කුඩා වෙන අවස්ථා. මම හරය 10 කියලාම ගන්නම්. මේ බලන්න 10න් 2 right 10න් 7 right 10න් 1 මේ අවස්ථාව අපිට ගන්න පුළුවන් නේද? ඒ කියන්නේ කොටස් ගන්න තියෙන 10යි. ඒකෙන් මට එකක් ගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. yes I can. මෙතන 10ක් තියෙනවා 7ක් ගන්න පුළුවන්ද? පුළුවන්. සමාන කොටස් 10ක් තියෙනවා දෙකක් ගන්න බැරිද? පුළුවන්. අන්න ළමයි proper fractions. එහෙම නැත්නම් නියම භාගයක් කියන්නේ මෙන්න මේ වගේ භාගවලට. පැහැදිලි ඇති. right? ඕන තරම් උදාහරණ ගන්න පුළුවන්. 5න් 1, 5න් 3, 5න් 7 ගන්න පුළුවන්ද? මෙහෙම ගත්තොත් එහෙම 10ක් තියෙනවා කොටස්. එයාගේ මෙහෙම ගන්නවා 12. මේක වෙන්න පුළුවන්ද? right? මෙහෙම භාග පවතිනවද නැද්ද කියන එක අපි ඊළඟ එපිසෝඩ්ස් වලදී බලමු. right? හැබැයි මෙන්න මෙතනදී නියම භාග වලට අනුව මෙහෙම මම කියන concept එක පොඩ්ඩක් හිතලා බලන්න. කොටස් 10ක් තියෙනවා. ඒ 10න් 12ක් ගන්න පුළුවන්ද අපිට? බෑ. එහෙනම් මේක නියම භාගයක් වෙන්නේ නැහැ. නියම භාගයක් වෙන්නේ නැහැ. එහෙනම් 10න් 1 පුළුවන්, 10න් 7, 10න් 3, 10න් 9 නේද? 10න් 9ක් පුළුවන් නේ. මෙතන ලියන්න. 10න් 9ක් පුළුවන්. පුතා දැන් බලන්න මං කිව්වා මෙන්න මේ භාග සියල්ලම ගන්න පුළුවන් කියලා නියම භාග. හැබැයි
ඔයාට තේරුණාද? right? මෙන්න මෙයාව ගත්තොත්. මෙන්න මේ භාගය ගත්තොත් 10න් 1. එයා අපි මෙතනත් ලකුණු කරා නේද? බලන්න. 10න් 1 මෙතනක් තියෙනවා, මෙතනක් තියෙනවා. එහෙනම් හරය කීය වුණා? ලවය 1 නම් එයා ඒකක භාගයක් තමයි. ඒ වගේම ඒකක භාග සියල්ලම මොන භාග වෙනවද? නියම භාග වෙනවා. එහෙම නැත්නම් proper fractions වෙනවා. දැන් අපි බලමු පුතා මොකද්ද මේ තුල්්‍ය භාග කියන්නේ? equivalent fractions. මොනවද මේ තුල්්‍ය භාග කියන්නේ? මොනවද මේ equivalent fractions කියලා කියන්නේ? right? ඒක පොඩ්ඩක් අපි බලමු මෙන්න මෙහෙම. right? මම සරල උදාහරණයක් ගන්නවා. හරි පුතේ. මේ බලන්නකෝ. මේ objects තුන බලන්න. මේ රූප සරණ තුන බලන්න. දැන් ඔයා උපකල්පනය කරන්න ඕන මෙන්න මේ ප්‍රමාණයන් තුනම එක සමානයි කියලා. හරි? මෙතන සමාන කොටස් වගේ පේන්නේ නැතිව ඇති. නමුත් ඔයා උපකල්පනය කරන්න මේ තුනම එක සමානයි කියලා. right? මේ බලන්න මෙතන මම කලින් පැහැදිලි කරපු විදිහට මෙන්න මේ දෙන්න සමාන කොටස් දෙකකට බෙදලා තියෙනවා. මෙයාව මෙන්න මේ රූපය මම සමාන කොටස් දෙකකට බෙදලා තියෙනවා. එතනින් පුතා මම ගන්නවා එක කොටසක්. right? ඔයා දැනටමත් දන්නවා කොහොමද භාගයක් නිරූපණය කරන්න කියන එක. සමාන කොටස් කීයක් තියෙනවද? සමාන කොටස් දෙකයි. සමාන කොටස් දෙකක් තියෙනවා. හරි? දැන් මෙන්න මේ වස්තුවම මෙන්න මේ රූපයම තමයි මෙතනක් තියෙන්නේ. එයාව මොකද කරලා තියෙන්නේ පුතේ? සමාන කොටස් කීයකට බෙදලා තියෙනවද? සමාන කොටස් 4කට බෙදලා තියෙනවා. මෙන්න මේ සමාන කොටස් 4න් පුතා මම ගන්නවා දෙකක්. right? ඒතර භාගය කොහොමද නිරූපණය වෙන්නේ? සමාන කොටස් තියෙනවා 4ක්. 1 2 3 4ක් තියෙනවා. මේ 4ෙන් මම අරන් තියෙනවා කොටස් දෙකක්. එහෙනම් මේ භාගය නිරූපණය වෙන්නේ කොහොමද? 4ෙන් 2 2/4 2/4 right? මෙතනදී 1/2 right? ඒ වගේ මෙන්න මේ වස්තුව ගත්තොත් පුතේ සමාන කොටස් කීයකට බෙදලා තියෙනවද? සමාන කොටස් 8කට බෙදලා තියෙනවා. මෙන්න මේ 8ෙන් මම ගන්නවා 4ක්. right? මේක එහෙනම් කොහොමද නිරූපණය කරන්නේ? සමාන කොටස් 8යි. එතනින් මම අරන් තියෙනවා පුතේ 4ක්. right? මෙතන බලන්න දැන් සංඛ්‍යාත්මක අගය මම ගත්තොත් එහෙම මෙන්න මේ සංඛ්‍යාත්මක අගයන් තුන ගත්තොත් මෙතන තියෙන 1 සහ 2 නැත්නම් 2න් 1. මෙතන තියෙන්නේ 4 සහ 2 4න් 2. මෙතන තියෙන්නේ 8 සහ 4 8න් 4. එහෙනම් සංඛ්‍යාත්මක අගයන් තුනම 3ක් පුතේ. right? නමුත් ඔයා මෙහෙ බලන්න මෙන්න මේ රූප සටහන් තුන ප්‍රමාණාත්මකව ගත්තොත් නේ නැත්නම් විශාලත්වය බැලුවොත් එහෙම මේ තුන් දෙනාම එකම ප්‍රමාණය කියලා ඔයාලට තේරෙන්න ඕන. ප්‍රමාණය ගත්තොත් එහෙම මේ ප්‍රමාණයන් තුනම එක සමානයි කියලා ඔයාලට තේරෙනවා ඇති. right? මෙතනත් බැලුවොත් එහෙම මෙන්න මේ කොටස, ඒ වගේ මේ කොටස සහ මේ කොටස් තුනම එක ප්‍රමාණයෙන් තියෙනවා. දැන් ඔයාලට තේරෙන්න ඕන මෙන්න මේ භාගවල සංඛ්‍යාත්මක අගයන් වෙනස් වුණත් ප්‍රමාණය එක සමානයි. පැහැදිලිද මම කියන කතන්දරේ? සංඛ්‍යාත්මක වෙනස් නමුත් ප්‍රමාණයෙන් ගත්තොත් සමානයි. මෙන්න මේ වගේ භාග වලට අපි කියනවා පුතේ තුල්්‍ය භාග කියලා. එහෙම නැත්නම් equivalent fractions කියලා අපි කියනවා. පැහැදිලි ඇති. දැන් කතන්දරේ දැන් මේක කොහොමද ලියන්නේ දැන්? මේක ලියන්නේ කොහොමද අපි? මේක ලියනවා මෙන්න මෙහෙම. ඇයි ඒ? මේ බලන්න 2න් 1 ඊළඟට අපිට ලැබුණා 4න් 2 ඊළඟට අපිට ලැබුණා පුතා 8න් 4. මම සමාන ලකුණ අවසානට දාන්න හිටියේ කමන්නේ. ඔන්න මම දාන සමාන ලකුණ. ඇයි ඒ? ඇයි සමාන ලකුණ දැම්මේ? මෙන්න මේ භාග තුනම නිරූපණය කරන්නේ එකම ප්‍රදේශය නැත්නම් එකම අගය. පැහැදිලිද මම කියන එක? දැන් උදාහරණයක් විදිහට පුතා හිතන්නකෝ ළමයි තුන් දෙනෙක් ඉන්නවා. එකම වර්ගයේ චොකලට් තුනක් අරගෙන හරි චොකලට් තුනක් අරගෙන තුන් දෙනාම අපි හිතමු උදාහරණයට ඒ චොකලට් එක දෙකට කඩලා එක්කෙනෙක් එකක් කෑවා. හරි එයා කියන්නේ මොකද්ද? මම චොකලට් එකෙන් දෙකෙන් එකක් කෑවා. හරි තව ළමෙක් ඉන්නවා ඒ චොකලට් එක හතරකට කඩලා අපි හිතමු ඒකෙන් දෙකක් කෑවා කියලා. පැහැදිලිද මම කියන කතන්දරේ? චොකලට් එක හතරකට බෙදලා ඒ හතරෙන් එයා දෙකක් කරනවා. තව එක්කෙනෙක් ඒ චොකලට් එකම කෑලි 8කට අපි හිතමු කුඩා කොටස් 8ක් තිබුණා කියලා. උපකල්පනය කරමු. right? එතන ඒ කොටස් 8න් මෙයා ගන්නවා කීයක්ද? 4ක්.
හැබැයි මේ තුන්දෙනාම භාග තුනක් ප්‍රකාශ කරාට හැබැයි ප්‍රමාණාත්මක ගත තුන්දෙනාම කාලා තියෙන්නේ එකම අගයක් චොකලට් එකේ. පැහැදිලිද? මෙන්න මෙවැනි භාග වලට අපි කියනවා පුතා equivalent fractions එහෙම නැත්නම් තුල්්‍ය භාග කියලා. දැන් කතන්දරය ඔක නෙමෙයි. කොහොමද අපි තුල්්‍ය භාගයක් ගන්නෙ කියන එක. තුල්්‍ය භාග කොහොමද ලබා ගන්නෙ කියන එක. මොකද සුළු කිරීම වලදී භාග ගැටළු වලදී මෙන්න මේ තුල්්‍ය භාගයක් ලබා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා පුතා. right. මෙන්න බලන්නකෝ ක්‍රම දෙකක් තියෙනවා. ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමය මම මෙහෙම පටන් ගන්නවා. right. මට කියන්න දෙක සහ අතර තියෙන සම්බන්ධය නැත්තම් දෙක භාවිතා කරලා හතර ලබා ගන්න කොහොමද? දැන් ඔයා කියයි 2යි 2යි එකතු කරොත් 4යි කියලා. right එකඟයි මම. නමුත් මේ බලන්න පුතා දෙවරක් දෙක දෙකෙන් ಗುಣ කරාම අපිට 4 ලැබෙනව නේද? නේද? ලැබෙනව නේද? ඔව් ලැබෙනවා. මේ ලැබිලා තියෙන්නේ. right දෙක දෙකෙන් ගුණ කරාම 4යි. ඒ වගේම පුතා මෙහෙ බලන්න. එකක් දෙකෙන් ගුණ කරොත් එකක් දෙකෙන් ගුණ කරාම අපිට ලැබෙනවා 2. දැන් මොකක් හරි ගැළපීම මොකකට තේරෙන්නේ නැති. right මේ බලන්න. හරය සහ ලවය මම දෙකෙන් ගුණ කරලා තියෙන්නේ. right ඊළඟ උදාහරණයක් බලමු. 2 යොදාගෙන 8 ගන්න බලන්න. 2 යොදාගෙන 8 කොහොමද ගන්නෙ? 2 ගුණ කරනවා පුතේ 4ෙන්. දෙවරක් 4 8යි. දැන් ඔයාලට අනිත් එක ගලප ගන්න පුළුවන්. කොහොමද? 1 ගුණ කරනවා 4ෙන්. එහෙනම් එක්වරක් 4ක් 4යි. දැන් ඔයාලට ගැලපීම තේරෙනවද? යම් කිසි භාගයකට right යම් කිසි භාගයකට තුල්්‍ය භාග ගන්න පුළුවන් කොහොමද? හරය සහ ලවය denominator and the numerator. මෙන්න මේ හරය සහ ලවය එකම අගයෙන් right බිඳුව නැතුව හොඳේ බිඳුව නැතුව එකම අගයෙන් ಗುಣ කරොත් එහෙම අපිට හම්බ වෙනවා මොකද්ද? අන්න ඒ භාගයට තවත් තුල්්‍ය භාග ලබා ගන්න පුළුවන්. හරි? දැන් එතකොට දෙකෙන් එකට තුල්්‍ය භාග තියෙන්නේ මේ දෙන්න විතරද? නැහැ. ඔයාලට පුළුවන් 3ෙන් ගුණ කරලා ගන්න පුළුවන්. ඔයාලට 10ෙන් ගුණ කරලා ගන්න පුළුවන්. 20ෙන් ගුණ කරලා ගන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ඔන්න ඕක තමයි පළවෙනි ක්‍රමය. මොකද්ද? යම්කිසි භාගයකට තුල්්‍ය භාගයක් ගමන්න පුළුවන් කොහොමද? ඒ භාගයේ හරය සහ ලවය එකම සංඛ්‍යාවකින් ගුණ කරාම. පැහැදිලිද පුතේ? right. මේක ලියාගෙන නෝට් එකක් දාගන්න. යම්කිසි භාගයකට තුල්්‍ය භාගයක් ලබා ගැනීමේ අවස්ථාවන් දෙකක් තිබෙනවා. අවස්ථාන් දෙකක් තිබේ. right පළවෙනි තර ලකුණ හරය සහ ලවය යම්කිසි භාගයක හරය සහ ලවය එකම සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් එම භාගයට තුල්්‍ය භාග ලබාගත හැකිය. right එහෙනම් මොකද පුතේ දෙවෙනි ක්‍රමය? දෙවෙනි ක්‍රමය මොකද්ද? දෙවෙනි ක්‍රම නෝට් එකක් දාගන්න පුළුවන් අපිට මෙන්න මේ විදිහට ලියා ගන්නකො. ඊට පස්සේ මම පැහැදිලි කරන්නම්. ඊළඟ තර ලකුණ යම් කිසි භාගයකට මෙහෙම ලියන්න යම් කිසි භාගයක හරය සහ ලවය එකම අගයකින් බෙදීමෙන් right එකම අගයකින් බෙදීමෙන් එම භාගය සඳහා තුල්්‍ය භාගය ලබාගත හැකිය. right එතනදී ඔයා තේරුම් ගන්න ඕන හරය වගේම ලවය ඉතිරි නැතුව බෙදෙන්න පුළුවන් වෙන්න ඕන. පැහැදිලි නේද? right නිකන් හරි දැන් මෙහෙමනේ දෙක දෙකෙන් බෙදුවා කියලා හිතමුකෝ අපි උදාහරණ පුතේ. දෙක දෙකෙන් බෙදුවම ඔව් පුළුවන්. ඒ කියලා අපි එකක් දෙකෙන් බෙදන්න යනවද? නැහැ. මෙන්න උඩ සහ පහළ මේ හරය සහ ලවය කියන සංඛ්‍යා දෙකම බෙදන්න පුළුවන් වගේක් වෙන්නත් ඕන. right මේ බලන්න. ආපස්සට එන්නම් මම. මේ 8 කියන සංඛ්‍යාවෙන් 4 ගන්න පුළුවන් පුතේ. මම ඔයාලට නෝට් එක දීලා තියෙන්නේ මොකද්ද කරන්න තියෙන්නේ? බෙදීමෙන් ගන්න පුළුවන් කියලා මම නෝට් එකට දුන්නා. මේ බලන්න. 8ෙන් 4 ගන්න පුළුවන්. කොහොමද ගන්නෙ? 8 අපි මොකද්ද කරන්නේ? බෙදනවා දෙකෙන්. 8 දෙකෙන් බෙදුවහම අපිට ලැබෙනවා පුතා 4. එහෙනම් 4 මොකද්ද කරන්න ඕන? right? 4ත් එහෙනම් මොකද්ද කරන්නේ? දෙකෙන් බෙදනවා. right? දෙකෙන් බෙදනවා. දැන් ඔයා මේ භාග ගැටළු වලදී නැත්නම් භාග පිළිබඳ මොන දැනුම් මට්ටමේ හිටියත් මේ වීඩියෝ සීරීස් එක හරියටම ෆලෝ කරගෙන හරියටම ඇක්ටිවිටීස් ටික කරගෙන ගියහනම් ක්‍රියාකාරකම් ටික අභ්‍යාස ටික හරියට කරා නම් ෆලෝ අප් කරා නම් ඔයාලට පුළුවන් හොඳට තේරුම් ගන්න පුළුවන් හොඳ ඒ කියන්නේ ගැටළු වලට සාර්ථක මුහුණ දෙන්න පුළුවන් ළමයෙක් බවට ඔයාලටපත් වෙන්න පුළුවන්. right? okay.
එහෙනම් ඔන්න 8 සහ 4 දෙකෙන් බෙදුවහම 4න් 2 කියන භාගය අපිට ලැබුණා. ඔන්න ඊළඟ අවස්ථාවටම යන්න පුතේ. right 8න් 2 කොහොමද ගන්නෙ? 8න් 2 අපිට ලබා ගන්න පුළුවන් 4න් බෙදලා. පැහැදිලි නේද? right 8 4න් බෙදුවහම පුතේ අපිට ලැබෙනවා මොකද්ද? 2. එහෙනම් 4ත් මොකද්ද කරන්න ඕන? 4ත් මම බෙදනවා කියන්න 4න්. 8 4න් බෙදුවහම 2යි 4 4න් බෙදුවහම 1යි. ඔන්න පුතේ දැන් ඔයාලට තේරෙනවා ඇති යම් කිසි භාගයකට තවත් තුල්‍ය භාග ගන්න පුළුවන් මොකද්ද? හරය සහ ලවය එකම සංඛ්‍යාවකින් බෙදලත් ගන්න පුළුවන්. හැබැයි බෙදන්න පුළුවන් වෙන්නත් ඕන. පැහැදිලි නේද මම කියන එක? right බෙදන්න පුළුවන් වගේක් වෙන්නත් ඕන. right. මේ කටක් ගල් දාගන්න. right. මේ බලන්න උදාහරණ ගණන් කිහිපයක් බලමු මෙතනදී. right. මේ බලන්න 12න් 4 දෙවෙනි ගාන මොකද්ද? 15න් 10 කියන භාගය, 21න් 7, 5න් 2. හරිනේ. මෙන්න මේ භාග හතරට අපි තුල්‍ය භාග ගන්න තමයි යන්නේ. ක්‍රම දෙකෙන්ම එකක් මොකද්ද? ಗುಣ කිරීමෙන් ගන්න යනවා, ඊළඟ එක බෙදීමෙන් ගන්න යනවා. පැහැදිලි නේද? හරි. right. ඔයාලට කැමති අගයක් ගන්න පුළුවන්. ඔන්න මම ඉස්සෙල්ලාම ගන්න ಗುಣ කිරීමෙන්. right ಗುಣ කිරීම. right 12 සහ 4. මම මෙහෙම කරන්නම්කෝ. ಗುಣ කරන්නම් පුතේ හරය සහ ලවය දෙකෙන්. ಗುಣ කරන හරය සහ ලවය දෙකෙන්. ඔයාලට කැමති නම් 3ෙන් ಗುಣ කරන්න පුළුවන්. ගැටලුවක් නැහැ. මේ බලන්නකෝ 12 වරක් 2 24යි. එහෙනම් මොකද්ද කරන්න ඕන? හරයත් ගුණ කරන්න ඕන දෙකෙන් 4 වරක් 2 8යි. පැහැදිලිද? ඔන්න 12න් 4ට තවත් තුල්‍ය භාගයක් තමයි 24න් 8. ඔන්න ගුණ කිරීමෙන්. ඊළඟ ක්‍රමය මොකද්ද? බෙදීමෙන් අපිට ගන්න පුළුවන්. හරි. දැන් බලමු. කීයෙන්ද බෙදන්නේ? කියන්න බලන්න. කීයෙන්ද බෙදන්නේ? අපිට පුළුවන් නේ දෙන්නම් බෙදන්න මොකෙන්ද? දෙකෙන් බෙදන්න පුළුවන්. තව ඔව් ඔයා හිතන උත්තරේ තමයි මොකද්ද? 4ෙනුත් බෙදන්න පුළුවන් දෙන්නම නේ. right. 4ෙන් බෙදන්නත් පුළුවන්, දෙකෙන් බෙදන්නත් පුළුවන්. මම බෙදන්නම් 4ෙන්. 4ෙන් බෙදන්නම්. හේතුව මම කියන්නේ ඇයි 4 මම තෝරගත්තේ කියන එක තවත් පැහැදිලි කිරීමක් තියෙන නිසා. 4 4ෙන් බෙදුවම පුතේ 1යි. right. 12 4ෙන් බෙදුවම කීයද? 3යි. පැහැදිලිද? 3ෙන් 1යි. දැන් මම අහන තවත් දෙයක්. හරි? මෙතනදී මෙන්න මේ 3ෙන් 1 කියන එකත් භාගයක් නේ පුතා. මෙන්න මේ භාගය තව දුරටත් බෙදීමෙන් තවදුරටත් බෙදීමෙන් හරි බෙදීමෙන් තුල්‍ය භාග ගන්න පුළුවන්ද? මෙන්න මේ 3ෙන් 1 ඕන මගින් ಗುಣ කරලා අපිට තවත් තුල්‍ය භාග ගන්න පුළුවන් නේ. 5ෙන් ಗುಣ කරාම ඒත් තුල්‍ය භාගයක් වෙනවා. 10ෙන් ಗುಣ කරොත් හරය සහ ලවය ඒත් එනවා තුල්‍ය භාගයක්. හැබැයි මම ඔයාගෙන් අහන ප්‍රශ්නය මෙන්න මේ 3ෙන් 1 කියන භාගය මොකද කරන්නේ? තව දුරටත් එකම සංඛ්‍යාවකින් බෙදන්න පුළුවන්ද? බෙදන්න බෑ. එකෙන් බෙදන්න පුළුවන් එක නැතුව. හොඳේ? එක නැතුව. දැන් මෙයාව බලන්නකෝ එක එකෙන් බෙදන්න පුළුවන්. හරි. එක නැතුව කියලා මම කිව්වනේ. ඒක නෑ එක ගන්න බෑ. හරය ගත්තොත් 3. 3 බෙදන්න පුළුවන් පුතේ 3ෙන්. නමුත් එක 3ෙන් බෙදන්න පුළුවන්ද? බෙදන්න බෑ. එහෙනම් මෙයාව තව දුරටත් බෙදන්න බෑ. එහෙනම් මෙයා විශේෂිත භාගයක්. මෙයාව තව දුරටත් බෙදන්න බෑ. මෙයාට තියෙනවා විශේෂිත නමක්. දන්නවනම් දැම්ම කමෙන්ට් එකක් දාන්න පහලින්. මම අවසානයේදී නම කියනවා. right? හරි. අපි යන් ඊළඟ ගානට. 21න් 7. මෙයාත් අපි ගුණ කිරීමෙන් ගමු. මම ගුණ කිරීමෙන් ගන්නම් 10 වගේ සංඛ්‍යාවක්. right? ලොකු වැඩි තමයි. නමුත් ඔයාලට තේරුම් ගන්න ඕන නිසා මම ගන්නවා. right? දෙවෙනි ගාන මෙතන තියෙන්නේ නේද? කමන්නේ. මේක සුළු කරලා යන් අපි. right? 7 වරක් 10 පුතේ 70යි. 7 වරක් 10 70යි. 21ක් 10න් ගුණ කරාම ලේසි 210යි. හරිනේ 210න් 70. මේකත් තුල්‍ය භාගයක් තමයි. ඒ වගේම ඊළඟ අගය මොකද්ද? බෙදීමෙන් ගන්න ඕන. මෙයා කීයෙන්ද බෙදන්නේ? right? මෙයාව නම් එකම අගයකින් තමයි බෙදන්න වෙන්නේ. right? මොකද්ද බෙදන්න පුළුවන් අපි? මෙයාව දෙන්නම බෙදන්න වෙන්නේ 7ෙන්. වෙන අගයකින් බෙදන්න පුළුවන්ද? බෙදන්න බෑ. ඒ නිසා මම බෙදනවා මෙයාලව 7ෙන්. 7 7ෙන් බෙදුවොත් කියලා පුතේ 1යි 21 7ෙන් බෙදුවොත්
3යි. මේ භාගය තමයි ලැබිලා තියෙන්නේ. හරි කමන්නේ. 3න් 1. ආයෙත් මම කියනවා මෙයාව තවදුරටත් බෙදන්න බෑ. හරි? රයිට්. ඊළඟ ගන්න. ಗುಣ කිරීම. කීයද ಗುಣ කරන්නේ? ಗುಣ කරමු 3න්. හරි? රයිට්. මේ බලන්නකෝ 10 වරක් 3 30යි. 15 වරක් 3 45යි. පැහැදිලි නේද? 45න් 30. ඔන්න තුල්‍ය භාගයක් අපි ලබා ගත්ත ಗುಣ කිරීම. හරි? ඊළඟට බෙදීමෙන් ගන්නවා. කීයෙන්ද බෙදන්නේ? මේ දෙන්නම බෙදන්න පුළුවන් කීයෙන්ද? මෙයාව දෙකෙන් පුළුවන්. හැබැයි මෙයාව දෙකෙන් පුළුවන්ද? බෑ. 15 3න් බෙදන්න පුළුවන්. නමුත් 10 3න් බෙදන්න බෑ. එහෙනම් මේ දෙන්නම හරය සහ ලවය කියන සංඛ්‍යා දෙකම බෙදන්න පුළුවන් අගය මොකද්ද? 5. right? 5න් බෙදන්න පුළුවන්. එහෙනම් මේ දෙන්නම මම බෙදනවා 5න්. 15 5න් බෙදුවම පුතේ කීයද? 3යි. 10 5න් බෙදුවම 2යි. හොඳට බලන්න. මෙයාව තවදුරටත් බෙදන්න පුළුවන්ද? බෙදන්න බැහැ. හරි. අවසාන ගානටත් යමු අපි. 5න් 2. මෙයාත් මම ගුණ කරන්නම්. කීයෙන් ගුණ කරන්න පුතා? 2 ගත්තා, 10 ගත්තා. හරි. මම ගන්නම්කෝ මෙතන 5. right? දෙවරක් 5 10යි. පස්වරක් 5 25යි. හරිනේ? right. බෙදීමෙන් මම පුතා කීයෙන්ද බෙදන්නේ මේක? 5න් 2 කීයෙන්ද බෙදන්නේ? බෙදන්න පුළුවන්ද? මේක තවදුරටත් බෙදන්න බැහැ. බෙදන්න බැහැ. බෙදන්න බැහැ. එහෙනම් පුතේ යම් කිසි භාගයක් තවදුරටත් බෙදන්න බැරි නම් අපි එයාට කියනවා භාගයක මොකද්ද? භාගයක සරලම ආකාරය. භාගයක සරලම ආකාරය කියලා අපි එයාට කියනවා. ඉංග්‍රීසි වලින් ගත්තොත් එහෙම simplest form of the fraction. right? එහෙනම් භාගයේ සරලම ආකාරය තමයි කවුද? මෙන්න මෙයා. මෙතනදී උදාහරණය. right? 5න් 2 කියන්නේ භාගයේ සරලම ආකාරයක් නේ. මෙතනින් ආපු 3න් 2 ඔව් මේ 15න් 10 කියන භාගයේ සරලම ආකාරය. 12න් 4 කියන භාගයේ සරලම ආකාරය තමයි 3න් 1. හේතුව මෙතනින් එහාට මෙයාව බෙදන්න බෑ. 21න් 7. එයාව 7න් බෙදුවම අපිට ආවා 3න් 1. මෙන්න මේ භාගය තවදුරටත් බෙදන්න බෑ. අන්න එහෙම බෙදන්න බැරි නම් එයාට අපි කියන මොකද්ද පුතේ? භාගයේ සරලම ආකාරය කියලා. පැහැදිලි නේද? එහෙනම් ඔයාලට ගාණක් ලැබුණා නම් ගාණක් එනවා නම් පහත සඳහන් භාග සරලම ආකාරයෙන් දක්වන්න. එහෙනම් මොකද්ද කරන්නේ? ඔයා ಗುಣ කරනවද බෙදනවද? එතනදී බෙදන්න පුළුවන් අගේ මොකද්ද කරන්නේ? හරය සහ ලවය බෙදාගෙන යන්න ඕන. right? ඇයි මම බෙදාගෙන යන්න ඕන කියලා කතාව කිව්වේ? මේ බලන්නකො මෙතන. මම මෙතනදී නිකන් හරි දෙකෙන් බෙදුවා නම් බලන්න මොකද වෙන්නේ කියලා. 12 දෙකෙන් බෙදුවොත් පුතේ 6යි. 4 දෙකෙන් බෙදුවොත් 2යි. දැන් ලැබුණ භාගය මොකද්ද? 6න් 2. මේ 6න් 2ත් මේ 12න් 4ට තුල්‍ය භාගයක් තමයි. හැබැයි මේ 6න් 2 තව දුරටත් බෙදන්න පුළුවන්ද බැරිද? පුළුවන්. පැහැදිලිද මම කියන එක? 6න් 2 තව දුරටත් බෙදන්න පුළුවන්. කීයෙන්ද බෙදන්නේ? 6 අපිට බෙදන්න පුළුවන් 6 සහ 2 කියන ඉලක්කම දෙකෙන් බෙදන්න පුළුවන්ද බැරිද? පුළුවන්. මේ බලන්නකෝ. මම බෙදනවා දෙකෙන්. 6 දෙකෙන් බෙදුවහම 3යි. 2 දෙකෙන් බෙදුවහම 1යි. පැහැදිලිද? මෙන්න බලන්න බෙදාගෙන ගියාම අපිට හම්බුණා මොකද්ද? සරලම ආකාරය. මෙන්න මේ 3න් 1 කියන්නේ පුතේ 12න් 4 සරලම ආකාරය. එහෙනම් මම හිතනවා ඔයාට මෙන්න මේ තුල්‍ය භාග සහ ඒ තුල්‍ය භාග භාවිතා කරලා භාගයක සරලම ආකාරය ගන්න තේරෙනවා කියලා. පැහැදිලි නේද? පැහැදිලි. ඉතින් ළමයි භාග ගැටළු වලදී ඔයා උත්තරයක් ගත්තොත් සම්භාවිතාව ගැටළු වලදී ඔයා පිළිතුරක් ගත්තොත් පුරුදු වෙන්න සරලම ආකාරයෙන් දක්වන්න. පැහැදිලි නේද? right. එහෙනම් මේකත් දාගන්න. හරි. පුතා එහෙනම් අපි දැන් බලමු භාග එකතු කිරීම.
හරි කොහොමද භාග එකතු කිරීම කරන්න කියන එක. right මේ හොඳ හොඳට බේස්මන්ට් එක දාගන්න භාග සම්බන්ධ ෆ්‍රැක්ෂන් සම්බන්ධ හොඳට බේස්මන්ට් එක දාගන්න අප්කමින් සීරීස් නැත්නම් ඊළඟට එන එපිසෝඩ්ස් වලින් ඔයාලට හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන්. ඉතින් රැඳිලා ඉන්න දිගටම වැඩ කරමු. right okay right පුතා මම මේක මෙහෙම සරල උදාහරණයකින් ඉස්සෙල්ලම පැහැදිලි කරන්නම්. right මෙන්න බලන්න වස්තුන් තුනක් අරගෙන තියෙනවා. හරි වස්තුන් තුනක් අරගෙන තියෙනවා ඔබ්ජෙක්ට්ස් තුනක්. right මෙතනදී මම ගන්නම් මෙන්න මේ කොටස. right මොකද්ද පුතේ මේ භාගය? ඔයා දන්නවා සමාන කොටස් කීපයකට බෙදලා තියෙනවා. කීයකට බෙදලා තියෙන්නේ? සමාන කොටස් තුනකට බෙදලා තියෙනවා. එහෙනම් එක කොටසක් අරගෙන තියෙනවා නම් මෙයා කොහොමද අපි නිරූපණය කරන්නේ? 3න් 1යි. 1/3. right? ඒ වගේම ඊළඟ කොටසෙන් පුතේ මම ගන්නවා මෙන්න මෙයාව. හරිද? ඔක්කොම සමාන කොටස් සමාන කොටස්. ඉතින් මෙයාවත් නිරූපණය කරන්න වෙන්නේ කොහොමද? සමාන කොටස් තියෙනවා 3ක්. ඒ 3න් මම අරන් තියෙනවා 1ක්. එහෙනම් මෙයත් එන්නේ 3න් 1. පැහැදිලිද? පැහැදිලි. right? මෙන්න මේ කොටස් දෙක එකතු කරොත් right? එකතු කරොත් කොහොමද අපිට ලැබෙන්නේ? right? කොහොමද? මේ බලන්න. මෙන්න මේ කොටසත් මම ගන්නවා මෙතනට. right? ඒ වගේම මෙන්න මෙයාවත් මම ගන්නවා. හරි? හරිද? මම මේ කොටස් දෙක එකතු කරා. දැන් ඔයාලට මොකද්ද පෙනුණු උත්තරේ? ඔයාලට ලැබුණු උත්තරේ මොකද්ද? මේ බලන්න. එතනක් තියෙනවා පුතේ සමාන කොටස් 3ක්. හැබැයි අපිට ලැබිලා තියෙන නැත්නම් පාට කරලා තියෙන කොටස් කීයක්ද? 2ක්. මොකක්ද ඔයාලට තේරුනේ? තේරුම් ගන්න ඕන දේවල් දෙකක් තියෙනවා. මේ මොකද්ද මං කරේ? එකතු කිරීමක්. එහෙනම් මම දැන් මෙතන කරලා දෙන සරලම දේ මෙන්න මේ භාගයයි මෙයාවයි එකතු කරලා මෙන්න මේ අගය අරගෙන තියෙනවා. ඉස්සෙල්ලාම බලන්න පුතා මෙන්න මේ භාග තුනේම හරය මොකද්ද කියලා. මෙතනත් හරය 3යි, මෙතනත් 3යි, පිළිතුරක් ලෙස ආවහම මෙතනත් හරය 3යි. පැහැදිලි නේද? එහෙනම් භාග එකතු කරනකොට තියෙන්න ඕන එක කොන්දේසියක් තමයි හරයන් මොකක්ද වෙන්න ඕන? හරයන් සමාන විය යුතුයි. හොඳට මේක දාගන්න ඔලුවට. භාග එකතු කිරීමේදී මොකක්ද වෙන්න ඕන? හරයන් සමාන විය යුතුයි කියන එක ඔලුවට දාගන්න. පැහැදිලිද? හරි. ඊළඟට මොකද උනේ? භාගයන් දෙකේම හරයන් සමානයි. ඕකේ ටිකක් දාගත්තා අපි ඔලුවේ. ඊළඟට මොකද්ද කරේ මම? ලවයන් දෙක මොකක් කරලාද පුතා? 1යි 1යි එකතු කරලා තියෙනවා. ඔන්න දෙවෙනි කන්සෙප්ට් එක. දෙවෙනි කොන්දේසිය. එහෙනම් දෙවෙනි පියවර කියලා ගත්තත් කමන්නේ. පළවෙනි එක මොකද්ද වෙලා තියෙන්න ඕන? භාගයන් වල නැත්නම් භාග දෙකක් එකතු කරන දෙකේම භාග තුනක් එකතු කරන තුනේම නේ හරයන් සමාන වෙලා තියෙනවා. දෙක සමාන කරගත්තයින් පස්සේ මොකද කරන්න ඕන? ලවයන් එකතු කරන්න ඕන. එකතු කිරීම නම් පැහැදිලිද මම කියන එක? right. මේක මට මෙහෙම නිරූපණය කරන්න පුළුවන්. 3න් 1 3න් 1ත් එක්ක එකතු කරාම උත්තරේ එනවා පුතේ 2. right? හරි. මේක මෙහෙම දාගෙන පහලින් මෙන්න මේ නෝට් එක ලියන්න. right? වීඩියෝ එකේ හොම්ම පෝස්ට් කරලා මේක දාගන්න. ඊට පස්සේ මේ නෝට් එක ලියාගන්න. right? භාග එකතු කිරීමේදී හරයන් සමාන විය යුතුයි. හරයන් සමාන විය යුතුයි. ඉන්පසු හරයන් සමාන වන විට මොකද කරන්න ඕන අපි? හරයන් සමාන විට ලවයන් එකතු කිරීමෙන් භාග එකතු කර ගැනීමට හැකිය. එහෙම සරලව ලියා ගන්න ඉතින්. right? හරි. මම හිතනවා ඔයාලට මේ කොටස පැහැදිලි ඇති කියලා. පැහැදිලිද? right. දැන් ඔහොමම මෙන්න මේ උදාහරණ තුන try කරන්න. ඔන්න පුතේ තියෙනවා ගණන් තුනක්. හරි. වීඩියෝ එක කොහොමම නවත්තලා පෝස් කරලා මෙන්න මේ ගණන් තුන කරන්නට ගාලා. හරි පුතා. මම හිතනවා ඔයා උත්සාහයක් දරන්නට ඇති. අපි ටක් ගාලා මේ ටිකක් සාකච්ඡා කරගෙන ඉස්සරහට යමු. right? ඔන්න පළවෙනි ගාන. මොකද්ද මම කිව්ව පළවෙනි කන්ඩිෂන් එක? හරයන් දෙක සමාන වෙන්න ඕන. හරයන් දෙක සමානයිද? ඔව්. එහෙනම් කිසි ගැටලුවක් නැහැ. උත්තරයට එන්නේ ඒ හරයමයි. ඊළඟ මොකද්ද කරන්න ඕන? ලවයන් දෙක එකතු කරන්න ඕන. 1යි 2යි පුතේ 3යි. ඔන්න පළවෙනි ගානට උත්තරය 5න් 3යි. ඊළඟ
7න් 3 එකතු කිරීම 7න් 1. මෙතනත් කිසි ගැටලුවක් නැහැ. හරයන් දෙක සමානයි. එහෙනම් පුතේ හරයන් දෙක සමානයි නම් එයාම නේද එන්නේ උත්තරේට. ඔව්. 7. 3යි 1යි කීයද? 4යි. එහෙනම් පිළිතුර අපිට ලැබෙනවා 7න් 4 කියලා. පැහැදිලිද? ඔව්. රයිට්. ඔන්න තුන්වෙනි ගාන. රයිට්. මෙතනදී මං කිය පළවෙනි කන්ඩිෂන් එක සම්පූර්ණ වෙනවද කියලා පොඩ්ඩක් බලන්න. හරයන් දෙක සමාන වෙන්න ඕන. නමුත් හරයන් දෙක සමාන වෙලා තියෙනවද? හරයන් දෙක සමාන නැහැ. එහෙනම් පළවෙනි කොන්දේසිය මෙයා සම්පූර්ණ කරලා නැහැ. එහෙනම් මොකද්ද කරන්න ඕන පුතා? හරයන් දෙක සමාන කරන්න ඕන. පැහැදිලි? හරයන් දෙක සමාන කරන්න ඕන. දැන් හරයන් දෙක කොහොමද සමාන කරන්නේ? හරයන් දෙක සමාන කරන්න අන්න ඒකට තමයි කලින් අපි මොකද්ද ඉගෙන ගත්තේ? තුල්්‍ය භාග කියන concept එක. පැහැදිලිද? හරි. මේ බලන්නකෝ. right මට පුළුවන් පුතේ 5 තියාගෙන 10 හදන්න. කොහොමද 5 තියාගෙන 10 හදන්නේ? මට පුළුවන් මෙන්න 5 කියන අගය දෙකෙන් ගුණ කරලා 10 ලබා ගන්න. එකඟයිද? ඔව්. එකඟ වෙන්න වෙනවා. පැහැදිලි? එහෙනම් 5 කියන අගය දෙකෙන් ගුණ කරාම මට 10 ලබා ගන්න පුළුවන්. right? එහෙනම් පුතේ තව දෙයක් අපි ඉගෙන ගත්තා නේද? මොකද්ද? තුල්්‍ය භාගවලදී හරය සහ ලවය මොකද වෙන්න ඕන? ගුණ කරනවා නම් හෝ බෙදනවා නම් එකම අගයෙන් එක වෙන්න ඕන. right? එහෙනම් මෙතනදී මම හරය දෙකෙන් ගුණ කරා නම් පුතේ ලවයත් මොකද්ද කරන්න ඕන? දෙකෙන් ගුණ කරන්නට ඕන. right? එහෙනම් තව පියවරක් මෙතනදී එකතු වෙනවා නේ. right? ඔන්න යනවා මම ඊළඟ පියවරට. 5 වරක් 2 10යි. 1 වරක් 2 2යි. පැහැදිලිද? එහෙනම් මේ ලියලා තියෙන්නේ පුතා 5න් 1 කියන භාගය වෙනුවට 10න් 2. නැතුව මේ ඉලක්කම් මාරු කරලා මුකුත් මේ ගැජමැටික් එකක් කරලා එහෙම නෙමෙයි. එහෙම හිතන්න එපා. මේ 5න් 1 භාගය වෙනුවට තමයි මෙයා ලියලා තියෙන්නේ. 5න් 1ක් 1යි 10න් 2ක් ඒ දෙකම සමානයි නේ. right සමානයි. දැන් බලන්න. එකතු කරනවා කාටද? 10න් 1ට. පැහැදිලි නේද? දැන් බලන්න හරයන් දෙන්න සමානයි 10 සහ 10. එහෙනම් දැන් ලවයන් දෙක එකතු කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. right මොකක්ද එහෙනම් එන උත්තරේ? හරය 10යි ලවය 2යි 1යි 3යි. ඔන්න පුතා උත්තර. පැහැදිලි නේද? right. හොඳයි. එහෙනම් මේකත් නිවැරදි කරගන්න වැරදි තියෙනවා නම් නැත්නම් රතු පාට ලස්සන හරියට දාගන්න. right පුතේ අපි එහෙනම් දැන් බලමු භාග අඩු කරන්න කොහොමද කියන එක. ඔයාලට එකතු කිරීම හරියටම තේරෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. එකතු කිරීම හරියටම තේරුණා නම් අඩු කිරීම කිසි ගැටලුවක් නැහැ. පැහැදිලි නේද? එකතු කිරීමේදී සහ අඩු කිරීමේදී එකම සංකල්පය තමයි. right? සංකල්පය එකයි. හැබැයි ගණිත කර්මය විතරයි වෙනස් වෙන්නේ. හරි? සරල උදාහරණ දෙකකින් මම පැහැදිලි කරන්නම්. දැන් උදාහරණ තුනක් මම ගන්නම්කෝ. right ඔන්න පළවෙනි ගන්න. right? මොකද්ද සංකල්පය මම කියපු? එකතු කිරීමේදී සහ අඩු කිරීමේදී හරයන් මොකද වෙන්න ඕන? හරයන් සමාන වෙන්න ඕන. පැහැදිලි? මෙතන එනම් හරයන් සමානයි පුතේ. එහෙනම් අපිට කෙලින්ම උත්තරේ ගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. මොකද්ද? 5න් 5ක් ගියම් බිඳුවයිද? බිඳුවයිද? නැහැ. එහෙනම් හරයන් දෙක සමානයි. එහෙනම් උත්තරේටත් ඒ හරයම තමයි. පැහැදිලි නේද? right. හැබැයි අපි ලවය මොකද්ද කරන්න ඕන? ලවය අඩු කිරීමට භාජනය කරන්න ඕන. right? එහෙනම් 3න් 1ක් 2යි. පැහැදිලිද? එහෙනම් 5න් 3න් 5න් 1ක් ගියාම 5න් 2යි. right? මේක පටලවා ගන්න එපා. එහෙනම් භාග අඩු කිරීම සහ එකතු කිරීම තියෙන්නේ එකම දේ. මෙන්න මේ ගාන බලන්න. හරි? 12න් 6 අඩු කිරීම 12න් 3. පැහැදිලිද මම කියන එක? මෙතනත් පුතේ මොකද්ද? හරයන් දෙක සමානයි කිසි ගැටලුවක් නැහැ නේද? එහෙනම් උත්තරේ ගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. 12 එයාම තමයි එන්නේ හරියට. දැන් පුතේ 6න් 3ක් ගියාම 3යි. right? එහෙනම් අපිට ලැබුණ උත්තරේ මොකද්ද? 12න් 3. ගැටලුවක් තියේද? නැහැ. කිසි ගැටලුවක් නැහැ. මේ උත්තරේට ලකුණු හම්බ වෙනවා. නමුත් මම මෙහෙම දෙයක් කිව්වා මතකද ඔයාලට? අපි භාග ගැටලු වලදී පිළිතුර මොකද කරන්න ඕන? සරලම ආකාරයෙන් දෙන්න ඕන. නේ? ඒක ප්‍රැක්ටිස් කරන්න. right? එහෙම ප්‍රැක්ටිස් වෙන්න. භාගය සරලම ආකාරයෙන් දෙන්න. right? මේක සරලම ආකාරයෙන් දෙනවා කියන්නේ මොකද්ද පුතා? එකම අගයෙන් බෙදන්න ඕන බෙදන්න පුළුවන් නම්. දැන් මෙයා නම් බෙදන්න බෑනේ. නේද? කතන්දරේ ඒක 5යි 2යි එකම අගයෙන් බෙදන්න බෑ. නමුත් පුතේ
12 සහ 3 එකම අගයකින් බෙදන්න පුළුවන්ද බැරිද? පුළුවන් නේ. පුළුවන්. මොකද්ද ඒ අගය? 3ෙන් බෙදන්න පුළුවන්. එහෙනම් මම මොකද්ද කරන්නේ? දෙන්නම බෙදනවා 3ෙන්. right? මේ බලන්න. 3 3ෙන් බෙදුවාම 1යි. 12 3ෙන් බෙදුවාම 4යි. දැන් මට කියන්න මෙන්න මේ 4ෙන් 1 කියන භාගය තවදුරටත් බෙදන්න පුළුවන්ද? බෙදන්න බෑ. එහෙනම් මෙයා තමයි කවුද? මෙන්න මේ 12න් 3එහි මොකද්ද? සරලම ආකාරය. right? මෙහෙමයි. මෙන්න මේ වීඩියෝ සීරීස් එකේ අරමුණ මේකයි. අපිට අවසානයේදී භාග ගැටලු සියල්ලම කරගන්න පුළුවන් තරමට අපේ දැනුම් මට්ටම හදාගන්න එක. පැහැදිලිද පුතා? ඒක තමයි අපේ එකම අරමුණ. ඉතින් මම සියලුම ඒ කියන්නේ ඔයාගේ අච්චු පොතේ තියෙන සියලුම විෂය කොටස් කවර් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපේ ඉලක්කය අරක නිසා. මොකද අපි වෙලාව විතර කරගෙන ලස්සනට මේ වැඩේ කරගෙන යමු. right? ඒ වගේම description එකේ මම link එකක් දාලා තියෙනවා පුතේ. ඒ link එකට ගිහිල්ලා worksheet එකක් ඔයාලට ලැබෙයි. ඒ worksheet එකත් කරලා practice වෙන්න. ඒ worksheet එක කරන අතරතුර මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මගේ නම්බර් එක දාලා තියෙනවා. ඒ නම්බරේට WhatsApp message එකක් දාන්න මොකක් හරි ගැටලුවක් තියෙනවා. අපි එකතු වෙලා සාකච්ඡා කරගෙන මේක ගොඩ දාගමු. right? එහෙනම් පුතේ පළවෙනි එපිසෝඩ් එකකින් අපි කතා කරා මොනවද කතා කරේ? භාගයක් කියන්නේ මොකද්ද? නියම භාග මොනවද? ඒකක භාග මොනවද? නේ? තුල්්‍ය භාග කියන්නේ මොකද්ද? තුල්්‍ය භාගයක් ලබා ගන්නේ කොහොමද? right? ඒත් එක්කම සරලම ආකාරයේ භාගයක ඒකත් අපි කතා කරා. ඒත් එක්කම භාග එකතු කරන්නයි අඩු කරන්නයි ඉගෙන ගත්තා. හරි? ඒ කියන්නේ සියලුම භාග එකතු කරන්න අඩු කරන්න නෙමෙයි. ඒකට මූලික අඩිතාලම අපි දාලා තියෙන්නේ. right? මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් පහල කමෙන්ට් එකක් දාන්න නැත්නම් මට WhatsApp එකේ මැසේජ් එකක් දාන්න. right? එහෙනම් අපි පුතේ ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු.